අවලෝකිතේශ්වර යන නමින් හඳුන්වන්නේ මහායාන බෞද්ධ දර්ශනයේ එන බෝධිසත්වවරයෙකුයි. ලංකාවේ අවලෝකිතේශ්වර බෝධිසත්වයාණන් වන්දනාමාන කරන්නට පටන් ගත්තේ අද ඊයේ නම් නෙමෙයි. 7 වෙනි සියවසෙන් පස්සේ ලංකාවේ මහායාන බෞද්ධ සංකල්ප වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තට පස්සේ අවලෝකිතේශ්වර බෝධිසත්වයාණන් නාත දෙවියන් විදිහට වන්දනාමාන කරන්නට ලංකාවේ මිනිස්සු පුරුදු වුණා. ලෝක සත්වයන්ට මහා කරුණාවෙන් මතුබුදු වන්නට සිටින අවලෝකිතේශ්වර බෝධිසත්වවරයාගේ කතාවයි මේ. අමිතාභ බුදුන් කියන්නේ මීට මහා කල්ප 10කට පෙර බුද්ධත්වයට පත්වුණු ආදිකල්පිත බුදු කෙනෙක්. උන්වහන්සේගේ අගසවුදෙනම විදිහට සිටියේ අවලෝකිතේශ්වර හා මහා ස්තම ප්‍රාප්ත නම් බෝධිසත්වවරු දෙදෙනයි. බෞද්ධ කතාවලට අනුව අවලෝකිතේශ්වර සියලු සත්වයන් සංසාරයෙන් නිදහස් කරන තුරු කිසිදා විවේක නොගන්නා බවට ප්‍රතිඥා දී තිබෙනවා. බොහෝ ජීවීන්ගේ දුක් කඳෝනාවලට ඔහු ඇහුම්කන් දී තිබෙනවා. කොච්චර උත්සාහ කළත් සත්වයෝ අතිවිශාල ප්‍රමාණයක් සංසාර චක්‍රය තුල දුක් විඳිමින් පසුතැවෙමින් සිටින බව ඔහු දැනගත්තා. මේ හැමෝගේම අවශ්‍යතා තේරුම් ගැනීමට වෙහෙසෙද්දී අවලෝකිතේශ්වර බෝධිසත්වයාණන්ගේ හිස කෑලි 11කට කැඩී ගිහිලා තියෙනවා. අමිතාභ බුදුන් ඔහුට දුක් විඳින්නන්ට සවන් දෙන්න හිස් 11ක් ලබා දුන් බව කියවෙනවා. මේ දුක් කඳුනාවලට සවන් දුන් අවලෝකිතේශ්වර උපකාර අවශ්‍ය සියල්ලන්ටම උදව් කරන්න ගිහිල්ලා ඇතිවෙච්ච මහා වෙහෙස නිසා ඔහුගේ අත් කැබලි වලට කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඔහුට අනුකම්පා කරපු අමිතාභ බුදුන් අවලෝකිතේශ්වරට ආයුධ සහිත අත් දහසක් ලබා දීලා විශ්වයේ දුක් විඳින සත්වයන්ට පිහිට වෙන්නට උපකාර කළා. ලෝකේ පුරා අවලෝකිතේශ්වරගේ විවිධ ස්වරූප 33ක් පිළිගන්නා බව කියවෙනවා. ඉන්දියානු මහායාන දර්ශනවල අවලෝකිතේශ්වර පුරුෂයෙකු ලෙස පිළිගත්තත් චීනය, ජපානය වගේ නැගෙනහිර ආසියාතික බෞද්ධ රටවල් වල අවලෝකිතේශ්වර ගුවයින් ඉන්, ගුවන් ෂී ඉන් නැතිනම් කානෝන් යන නමින් හඳුන්වන කාන්තා චරිතයක් ලෙස වන්දනා මානයට පාත්‍ර වෙනවා. රජවරුන්, සිටුවරුන්, සාමාන්‍ය ජනතාව විතරක් නෙමෙයි සමහර භික්ෂුන් වහන්සේලාත් අවලෝකිතේශ්වර නමින් හදපු ප්‍රතිමාවලට වන්දනා කරන ආකාරය ගැන ක්‍රිස්තු වර්ෂ 400 දී චීන ජාතික ෆැක්සියන් නම් භික්ෂුවත් 7 වන සියවසේදී ޒුවාන් සැන්ග්ද වාර්තා කර තිබෙනවා. 7 වන සියවසේ අතීත ලංකාවේ රජ කරපු කාශ්‍යප රජුගේ පුතා මාන කුමාරයා ඉන්දියාවට පැනලා ගියේ ලංකාවට ද්‍රවිඩ ආක්‍රමණයන් එල්ල වෙන්නට පටන් ගත්තු නිසයි. ඉන්දියාවේ පල්ලව දේශයේ නරසිංහ වර්මන් රජුගේ සෙන්පතියෙක් විදිහට මාන කුමාරයා සේවය කළා. කාලයක් ගියාට පස්සේ හමුදාවක් සමග ලංකාවට ආපු මාන කුමාරයා ද්‍රවිඩයන් පන්නා ලංකාවේ රජු බවට පත් වුණා. මාන රජුගේ කාලේ ඉන්දියාවේ මහායාන සංකල්ප වැඩි වශයෙන් ලංකාවේ පැතිරෙන්නට පටන් ගත්තා. අනුරාධපුරෙන් පටන් ගත්තු මේ මහායාන ව්‍යාප්තිය මහනුවර සෙන්කඩගල පුරවරය දක්වා ව්‍යාප්ත වුණා. මේ කාලයෙන් පස්සේ නාත නමින් හඳුන්වන දෙවි කෙනෙකුගේ දේව මන්දිර ගොඩනගන්නට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. ලංකාවේ හැමතැනම වාගේ නාත දේව මන්දිර ගොඩනැගුණා. නාත දෙවියන් වන්දනාමාන කරන වෙනම සංස්කෘතියක් තේරවාදයේ පැතිරුණු රටක ව්‍යාප්ත වුණා. නාත දෙවියන් විදිහට ලංකාවට හඳුන්වා දී තියෙන්නේ ඉන්දියාවේ ද්‍රවිඩ බෞද්ධ සංස්කෘතිවල එන කලින් කතා කරපු අවලෝකිතේශ්වර බෝධිසත්වයාණන්මයි. මේ නිසා නාත දෙවියන් මතුබුදු වන බෝධිසත්වවරයෙක් විදිහට ලංකාවේදී හඳුන්වනවා. මෛත්‍රී බෝධිසත්වයාණනුත් නාත දෙවියන් විදිහට පිළිගන්නා පිරිසක් ලංකාවේ ඉන්නවා. මහනුවර දළදා මාලිගාව අසල සුප්‍රකට නාත දේවාලයක් තියෙනවා. ඉස්සර ලංකාවේ රාජාභිෂේක සිදු කරනකොට නව රාජ්‍යත්වයට පත්වන රාජකුමාරයා නාත දෙවියන් වෙනුවෙන් කරන චාරිත්‍ර විධිවලින් පෙන්වන්නට උත්සාහ කරන්නේ නව රජතුමා දසරාජ ධර්මයෙන් රට පාලනය කරන බෝධිසත්වවරයෙකු විදිහට පිළිගැනීමයි. මේ විදිහට අවලෝකිතේශ්වර කියන පුද්ගල ස්වභාවය ඉන්දියානු මහායානයේ බෝධිසත්වවරයෙක් විදිහටත්, චීනයේ, ජපානයේ කාන්තා බෝධිසත්වයෙක් විදිහටත්, ටිබෙටයේ දෙවියෙකු විදිහටත්, වජ්‍රයාන දර්ශනයේ බුදුවරයෙක් විදිහටත් නිරූපණය කරනවා. අවලෝකිතේශ්වර කියන පුද්ගල ස්වභාවයත් ඒවට ගොඩනැගෙන කතාන්දරත් බොහෝමයක් විවිධ රටවල් වල මිනිසුන්ගේ හිතසුව පිණිස ඇති කරගත් සංකල්පයි. අවලෝකිතේශ්වර නම් බෝධිසත්වවරයෙක් ඇත්තටම සිටියේ නැතත් ඒ බෞද්ධ සාහිත්‍යයේ මිනිසුන්ගේ ආකල්ප යහපත් වෙනවා නම්, නපුරෙන් ඈත් වෙනවා නම්, හිතට ධාර්මික බලාපොරොත්තුවන් ඇති වෙනවා නම්, අස්වැසිල්ලක් ලැබෙනවා නම්,
ඒ කොච්චර දෙයක්ද. හැබැයි අවලෝකිතේශ්වර බෞද්ධ සාහිත්‍යයේ අඩංගු කරුණු වලින් මිනිසුන්ව මිත්‍යාවට හසු කරමින් වංචනික බලාපොරොත්තු සහිතව ක්‍රියාත්මක වන විකෘති මානසිකත්වයක් තියෙන පිරිසකුත් සමාජයේ සිටිනවා. පුරාණ ඇදහිලි ක්‍රමවල ඉඳලා නූතන බටහිර විද්‍යාව දක්වා විවිධාකාරයේ චින්තන පරාසයන් තුලින් අවසාන වශයෙන් මිනිසා උත්සාහ කරන්නේ තමන්ගේ හිත සැහැල්ලුවෙන් තියාගන්න මාර්ගයක් සොයා යන එකයි. සමහර කාලවලදී මිනිස්සු මහා ඉහළින් පිළිගත්තු දර්ශන අද වෙනකොට විහිළුවක් වෙලා තියෙනවා. හැබැයි ඒවා ඇත්තටම විහිළු බවට පත් වෙන්නේ ආගමික හා දාර්ශනික සංකල්ප වලින් වර්තමානයේදී මිනිස්සු මුලා කරන්න වෙරදරන ප්‍රසිද්ධ වංචනික පුද්ගලයන් නිසායි. ඒ නිසා ආගම් ගැන දර්ශන ගැන හරියටම දැනගෙන ඒවායෙන් ගෙනහැර දක්වන සංකල්ප වල නොපෙනෙන ගැඹුර අවබෝධ කර ගනිමින් සමාජය පුරා පැතිරෙන මිත්‍යා මතවලින් දුරස් වෙලා කටයුතු කරමු.